හෙලෝ ගයිස් අද ඔයාලා පිළිගන්නේ SL Gaming සුදු කියන YouTube channel එකට. යාළුවනේ ඔයාලා මම තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න දැම්ම මගේ channel එක like කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම ඔයාලට කියන්නේ Free Fire ගේ characters ගැන. යාළුවනේ කැසී ගැන කියන්න තියෙන්නේ එයාට වෙඩි වැදුනහම එයාගේ HP එක එයාගේ බලය වැඩි වෙනවා. එයාට health එක වැඩි වෙනවා. එයාටයි ටාගට් කරලා තියලා හෙඩ් ඇල්ලුවත් එයාට HP එක 20 ගානකින් වැඩි වෙනවා. එහෙනම් අපි අනිත් එක අපේ දෙවෙනි එක නම තමයි ඔස්කා ගැන කිව්වොත් එයාට ග්ලූ වෝල් 3ක් ෆ්‍රී හම්බ වෙනවා. ඩැමේජ් එක 25කින් අඩු වෙනවා. ඔස්කා ගැන එච්චරයි අපිට කියන්න තියෙන්නේ. එහෙනම් අපි අනිත් එක්කෙනාගෙන බලන්න. බයි. අනිත් එක්කෙනාගේ නම ඔලිවා. එයාගේ නම් ඔලිවර නම් මං වැඩිය දන්නේ නෑ මෙතන ප්ලේයර්ස්. එයාගේ HP වැඩි වෙනවා ඉබේටම. එහෙම තමයි යාට කියන්නේ. එහෙනම් අපි බලමු අනිත් එක්කෙනා ගැන. අනිත් එක්කෙනා කවුද? අනිත් එක්කෙනා මෙල වොන්ගොන්ට තියෙන ඉතින් ආයෙ මම දන්නවනේ. අට තියෙන ඉතින් පඳුරක් වෙන්න. එහෙම තමයි. පඳුරක් වෙන්න කියන්නේ යාට කොටයක් වෙන්න පුළුවන්. පඳුරක් වෙන්න පුළුවන්. තව අයිස් වඳුරෙක් වගේ වෙන්න පුළුවන්. අයිස් වඳුරා. දැන් කැරක්ටර් එක බලන්න. ක්ලාට පුළුවන් ඉතින් හැමෝම දන්නවනේ. අතෙන් ගාපුවම ඩැමේජ් එක පට්ටම වැඩි. අනිත් එක ලා ගැන විස්තරය අනිත් එක නේද A124. එයාට තියෙන බලය තමයි මං එයාගේ බලය නම් දන්නේ. එයාගේ ස්කිල් පවර් එක පේස් මෙඩි කන්නත් එයාගේ ස්කිල් පවර් එක වැඩි වෙනවා. ඒක තමයි එයාට දෙන්නේ. කවුන්ට්ඩවුන්. අපි එයා වඩන්න අපි අනිත් එක නම නොටෝරා. මං එයාව ප්ලේ කළාම නෑ. එයාගෙත් HP වැඩි වෙනවා කියලා තමයි දෙන්නේ. අපි වඩන්න අපි එහෙනම් අනිත් එක්කෙනා තමයි කාපේ. එයාගෙත් ලොකු දෙයක් නෑ. එයාගෙත් HP වැඩි වෙනවා මූවමන්ට් ස්පීඩ්. අනිත් එක්කෙනා තමයි නිකිටා. එයාගේ මෙමරිස් අපි එයාව දාන ඕන තරම් තුවක්කු කරන්න පුළුවන්. ඩැමේජ් එකත් අඩුයි. මෙයා තමයි මිගෙල්. කැප්ටන් EP4 මෙයාගේ TP එක වැඩි වෙනවා. අපි බලමු අනිත් එක. පොමලෝ මම මෙයාව දාලා කරලා නෑ. එයාට ටැගින් කරන්න පුළුවන්. එයාට රැමෝ එකක් එහෙම තියෙනවා. එක්කෙනා තමයි ඇන්ටෝනියෝ ගැනත් මම දන්නේ නෑ. මේක කියලා තියෙන දේ ඇන්ටෝනියෝගේ බලය ගේට් එක්ස්ට්‍රා. මට එයා වැඩක් නෑ. මම දන්නෙත් නෑ. දන්න කෙනෙක් ඉන්නවද දැන් ආව ගන්න. අලේවා. මෙයාට තියෙන ඉතින් ඩැමේජ් එක 120කින් අඩුයි. එහෙම තමයි ආයේ මෙයාට ග්ලූ වෝල්ඩ් එහෙම ගහපුවම මෙයාට ආයෙකට වැදෙන්නේම නැහැ. ග්ලූ ගහපුවම මෙයාට SP වැඩි වෙනවා. අනිත් එක්කෙනා බලමු අපි. එයාගේ මූණක් නම් පෙන්වන්නේ නැහැ. රිගින් රීලෝඩ්. එයාට කියන්නේ එයාගේ වෙඩි බුලට් ගන්න පුළුවන් කියලා. වොල්ෆරා. එයා දන්නේ නැහැ. එයාගේ ටයිම් ලයින් එක අඩු ගන්න. මම ඒක දන්නවා ටයිම් ලයින් තියෙන්නේ මැක්ස් 30. එයා වැඩි කතා කරන හැමෝම දන්නවා. ග්ලූ දාන් මේවා කරලා නැහැ. එයාව මම දන්නේ. එයාව දන්නේ කෙනෙක් නම් මට කමෙන්ට් කරන්න. මට දෙයක් දැනුම් දෙන්න දෙනවා. ඔබ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරන්න, share කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් යමු අනිත් character එකට. මෙයාගේ නම ජොටා ගැන මම ප්ලේ කරලා නැහැ. එයාගෙත් HP වැඩි වෙනවා කියලා තමයි. හැමෝගෙම මේ HP විතරක් වැඩි වෙන්නේ. ඒකට යන්නේ අපි දන්න කෙනෙක්. DJ ලොක්. DJ ලොක්ගේ පවර් එක පාවිච්චි කරපුවාම එයාගේ HP වැඩි වෙනවා. එයාට තියෙන අර වටේට මියුසික් එකක්. තව අනිත් එක්කෙනා රෆෙල්. ඇලොක් ගැන මම වැඩි කියනවා. ආය හැමෝම දන්නවනේ. මම මෙයාව දාම් ප්ලේ කරලා තියෙන එකවත් තමයි. එයාගේ දන ගැහුවාම එයාගේ HP එක වැඩි වෙනවා. ලවුරා. මෙයාගේ මෙතන විස්තරයක් නෑ ලොකු. කැරොලයින්ගේ එයාගේ වැඩ කියන්නේ කරන ඕන වැඩ ඉක්මන්. අනිත් එක්කෙනා තමයි ලිලාගේ එයාගේ ස්පීඩ් එක 110යි. තව එයාගේ මූවමන්ට් ස්පීඩ් එක 180යි. හැබැයි ඒක චුට්ට වෙලා ඇන්ඩ්‍රෝ මෙයා තමයි අපිට මුලින්ම හම්බෙන්නේ වොල්ෆ් පැක්. මෙයාට වෙඩි වැදුනා පිස්ටල් එකකින් එයාගේ ඩැමේජ් එක 104කින් අඩු වෙනවා. ඊට පස්සේ මැක්ස්
මැක්සිම්ට තියෙන ඉතින් හැමෝම දන්නවා ගලූ ටෝනි කියලත් එයාට කියනවා තමනම මෙඩී ගහපුවාම ඉක්මනට අනිත් කැරක්ටර්ස් වලට වඩා මෙඩී ඉක්මන් වෙනවා. අනිත් එක්කෙනා බලමු අපි මිෂාට තමයි මිෂා දැන් ඩ්‍රයිවිං කරද්දී අපි ගස් වල හැප්පෙන්නේ නැහැ. අනික මිෂා දාන් ගිහම අපිට ඕන තරම් වාහන පෙන්නවා. අපිට ඒක පට්ට වාසියක් කරනවා. වාහනයක් ගියොත් මිෂා දාන් ගියොත් අපිට වෙඩි වදින්නේ නැහැ. අනිත් කැරක්ටර් එක තමයි සෙටිෆි. අනේ එයාට ග්‍රැටිෆ් බ්ලිසින් කියන එයාගේ තමයි සෙකන්ඩ් ඇමෝ ක්ලෙමන්ට් ටැග් ෆෝ එනිමීස්. එයාටත් එනිමීස්වලට ට්‍රැකින් කරන්න පුළුවන්. එක්කෙනා තමයි අපි හැමෝම දන්න හැක් අක්කා. හැක් අක්කට කියන්නේ ඉතින් අපි මොකෝ තමයි එනවා අපි කියන්නේ හැක්. එයාට තියෙන්නේ එයාට ට්‍රැක් කරන්න පුළුවන්. එනිමීස්ලා ඉක්මනට කිල් කරන්න පුළුවන්. එයාට වැඩි වෙගෙන් දුවන්න නම් බෑ. අපි ඉන්නෙත් එක්ක එයාට වැඩි වෙඩි වදින්නේ නැහැ. බලමු. එයාගේ ඩැමේජ් එක 100%යි වෙන්නේ. කොච්චරද? 18යි මැක්ස්. එයාට වැඩි වැදුනම 10%කින් වැඩි වෙනවා. අනිත් එක්කෙනා තමයි කේලිට හයියෙන් දුවන්න පුළුවන්. එච්චරයි මේක වෙන්නේ. ආයෙ මම ඔයාලට මේ තව වීඩියෝ එකක් ඔයාලා ඉල්ලන්න. මම මේ වීඩියෝ එකේදී මේ හැම කැරක්ටර් එක්කෙනෙක්ගෙම වයසයි විස්තරයි. කියන්නේ ඇත්ත රූපෙත් එක්ක මම එයාලා පෙන්නන්න. ඒක තමයි අපේ ලොකු යුට්ටේ. නම් කියවන්නත් බෑනේ අප්පා. එයාටත් ලොකු දෙයක් කියලා නෑ. එයාට මැක්ස් බූස්ට්. එයාට ලොකු දෙයක් නෑ. මම එයා ගැන කියන්නේ නෑ වැඩක් නෑ. කේනන් අයි මාස්ටර්. එයාගේ පිටේ තියෙනවා කළු පාට සිංහයේ කොටියෙක්. එයාට පුළුවන් එයාගේ ස්කින් එක ක්ලික් කරපුවම එයාගේ EP එකෙන් වැඩි වෙනවා. අපි බලමු අනිත් එක්කෙනා ඩාෂා. එයාගේ තියෙන්නේ එහවත් කියලා වැඩක් නැහැ. අනිත් එක්කෙනා බලමු යාවත් පෙන්වන්නේ ටයිම් කියලා තමයි පෙන්වන්නේ. යා වැඩක් නැහැ. මම කතාමු ශිරෝ. මෙයාට පෙන්වනවා උඩින් මොකක් හරි පෙට්ටියක් වුණොත් එයාට ගල පෙන්වනවා තුවක්කුවෙම තියෙන දැන්. මෙයාව නම් වැඩක්ම නෑ. විස්තර විතරයි බොරුවට. පොඩි ජනකාගේ ආයි කිසිම වැඩක් නෑ. අනිත් එක්කෙනා බලමු. ස්කයිලර්. මෙයාටත් කියන්න තරම් ලොකු දෙයක් නෑ. ග්ලූ වෝල් තමයි මෙයා එකම බලය. මෙයාව දාන් ගියම ග්ලූ වෝල් එකම HP එක 178කින් වැඩි වෙනවා. එක්කෙනා තමයි මරෝ. ඩැමේජ් එක එයාගේ වැඩි. හැබැයි හෙඩ්ෂොට් ඇල්ලුවොත් මෙද එච්චර වැඩි වෙන්නේ නැහැ. DB. එයාගේ නම DB. යා ස්පීඩ් කියලා විතරයි පෙන්නන්නේ. අපි අනිත් එක්කෙනා බලමු. දැන් තියෙන යාළුවෙක් වැඩක් නැති කැරක්ටර්. මෙයාලා ගැන කියන්නේ මේ කට අපරාධේ. මම ඔයාලට මෙයාලා ගැන කියන්නම්. මෙයාට තියෙන්නේ රිකව් එකක්. මෙයාත් මියුසික් කෙනෙක්. මෙයාත් එහෙම තමයි. තියා වැඩක් නැහැ. මෙයා ඒකත් ඔයාලා කනවා කැවිල්ලක් ආයි කියන්නේ. මෙයා තමයි අපේ නත්තල් වලට ආවේ. මෙයා වුල්ෆ්මෑන් කෙනෙක්. මූවමන්ට් ස්පීඩ් එකක් තියෙනවා වැඩි. ඒ කියන්නේ එයාට කේලේ කට්ටියට වඩා වැඩි. එතකම ලියෝන් බසබ්. එයාටත් හැක් කරන්න පුළුවන්. එයාට ඒ වාහනේ ආමානිකෙන් කැඩෙන්නේ. අනිත් එක්කෙනා ඔතෝ ගැන මං වැඩි විස්තරයක් දන්නේ නෑ. එයාගේ මෙමරි ෆෝමන්ස් වැඩක් නෑ. නරි කියන්නේ කෙනත් වැඩි වැඩක් නෑ. මම යන්නේ වැඩි කාලය අපරාධේ. කෙන්ට ගැන කිව්වොත් අය කඩුවක් මෙයාට කිසිම බුලට් එකක් ඇඟේවත් වැදෙන්නේ නැහැ. කඩුවක් හොයාගන්න ඔයා කිටිව දාගෙන තවත් වෙන්නේ හොමට පුළුවන්. එයාගේ ස්කින් එක තමයි මට මතක. ඩ්‍රෝනක් යවනක ඩ්‍රෝනක් ආවම එනිමීස්ලා හොඳට වෙනවා. අනිත් එක්කෙනා
GBBS. ඒත් වැඩක්ම නෑ. අපි බලමු අනිත් එක්කෙනා කවුද කියලා. බලමු. ඉක්මනට මේ ඉන්නේ ඉරිස්. එයාටත් තියෙන ග්ලූ වෝල් ගහපුවම ඩැමේජ් එක කොහොමත් අඩු. එයා ගහපු ග්ලූ වෝල් එකක් කවදාවත් අපි සමහර කට්ටිය ග්ලූ වෝල් කරන්නේ නැහැ. එයා ග්ලූ වෝල් එක කරන්නේ තමයි ප්‍රාටෝරා. එයාගේ ස්කිල් එකක් ගැන තමයි කියන්නේ අනිත් එක්කෙනා ටසුටියෝ. මෙයාට නම් ආයේ කෙල්ලි වගේම වේගයක් තියෙන්නේ. අනිත් මෙයාට වැඩිව දෙන්නේ නැහැ. දෙකන ලීනා. මෙයා දාගෙන ගිහපම අපිට තියෙන මෂ්රූම් හෙල්ති මෙඩිපැක් ඔක්කොම පේනවා. මං ආසම කැරක්ටර් තමයි සනිටෝ. මෙයාට තමයි මෙයා වගේ කැරක්ටර් එකක් තව ඕන තරම් දුරකට යන්න පුළුවන්. ටෙලිපෝර්ටර් මැෂින් එකක් වගේ මෙයා. තමයි සුපිරිම කැරක්ටර් එක. සෝනියා අපි සෝනියා ගැන කිව්වොත් එයාගේ HP වැඩි වෙනවා කියලා දැන දෙනවා. සෝනියා දාම ප්ලේ කරලා නැහැ. ඔයා මගේ channel එක තාම subscribe කරන්න. අනිත් එක්කෙනා තමයි පෙරියන්. අනිත් හැමෝම දන්නවා. එයාට තියෙන කහ පාට බටන් ලොකු මේකක් හරි. ඔරාෙන් දාගෙන එතන එකවර දෙන්නෙක් කිල් ගන්න පුළුවන්. ඔරියන් එක සුපිරිම චරිතයක්. ආයේ මං ගහපු හොඳම කිලර් තමයි ඔරියන්. නේ අපි අනිත් එක්කෙනා බලමු. එක්කෙනා තමයි අපේ සිසි. නෑ යාළුවනේ සුසි කියන්නේ මනීමක්. යාට සල්ලි අම්මලා කියනවා අපිට තියෙන්නේ එක්ස්ට්‍රා 100 point. සුපි. යා මං ප්ලේ කරලා නෑ. ප්ලේ කරලා තියෙන කෙනෙක් මට කමෙන්ට් කරන්න. මුගේ නම කියන්න බෑ. ලිජෙන්ඩ් ඉග්නිස් මොකක්ද ඇත්තේ. නේ යා ගැන අපි වැඩි දන්නේ නැහැ. අපි අනිත් එක්කෙනාට යන්න කලින් මෙයාගෙන බලමු. මෙයාගේ අපිට තියෙන්නේ ලොකු දෙයක්. එයාගේ ස්කිල් එකක් තියෙනවා. එතන තමයි කැරිස්. එයාට ආයේ HP ෆුල් වෙනවා. එක එනිමි එකව කිල් කරපුවාම ආයේ අනිත් එනිමියා ගැන කියන්න දෙන්නේ නැහැ. උගේ ඇඟෙන් දම් පාට කිරණ යනවා. අනිත් එක්කෙනා බලමු අපේ රිඩන්. අපි ස්පයිඩර් කොල්ලා මහලු කොල්ලා අපි මට කියන්නේ නම් අපේ ඇක්කක් වගේ වෙනමක් අනේ මෙයාට තියෙන බලය තමයි ඇවිල්ලා ඩික්ෂන්. මං යාගේ බලය දන්නේ නැහැ. මෙතන කියලා තියෙන මට පැහැදිලි නෑ. ඔස්කාගේ ඩැමේජ් එක බුලට්